ඔන්න අද මං කියන්න හදන්නේ දුර ඈත ගමක හිටපු පුංචි බණ්ඩේ කියන කට්ටඩි රාළටයි එයාගේ බිරිඳටයි වුණු හරි අපූර්ව කතාවක්. අහලා තියෙනවද හරියට යකෙක් බැඳගත්තා වගේ කියලා? ඔන්න ඉතින් ඇත්තටම යකෙක් බැඳගෙන උණු අලකලංචියක් ගැන කතාවක් තමයි මං අද ඔයාලට කියන්න හදන්නේ. ඔන්න එහෙනම් අහන්නකෝ. මේ තමයි ටිකිරි බණ්ඩේ. බොහොම නුවණක්කාර කඩිසරේ හිත හොඳ කට්ටඩි රාළ කෙනෙක්. කට්ටඩි රාළ කෙනෙක් කිව්වට තාම ටිකිරි බණ්ඩේට හොඳ හැටි කුරුකම් කරන්න බෑ. ගමේ ඉන්න ලොකු කට්ටඩි රාළගේ ගෝලයා විදිහට තමයි තාම ටිකිරි බණ්ඩේ වැඩ කරන්නේ. ওই කට්ටඩි රාළට එන පොඩි කුරුකම් කරන්නේ මේ ටිකිරි බණ්ඩේ. ඔන්න ඉතින් කාලයක් තිස්සේම තනිකඩ විඳපු ටිකිරි බණ්ඩේ තමන්ගේ තනි නොතනියට මනමාලියෙක් ඇඳන් ආවා. ඒ තමයි මැනිකා. මැනිකා බොහෝම කම්මැලි කෙනෙක්. හැබැයි කසාදෙන් පස්සේ ටික දවසක් යනකල් හොඳින් ගෙදර වැඩ කරපු මැනිකට ආයෙම මේ පරණ කම්මැලිකම් මතුවෙන්න පටන් ගත්තා. මැනිකා උදේ හවස කල්පනා කළේම ගෙදර දොරේ වැඩෙන් නිදහස් වෙන්න විදිහක්. එතකොටම තමයි මැනිකට කල්පනා වුණේ ටිකිරි බණ්ඩේ අල්ලන යකෙක්වත් බැඳලා දුන්නා නම් මේ වැඩ ටික හරි ලේසියට කරගන්න තිබ්බා කියලා. අපෝ දෙයි නම් මේ සුමේ මට දැන් ඇති වෙලා. ගෙවල් අතු ගන්න, මිදුල් අතු ගන්න, උයන්ඩ පිහන්න එකක්ද වැඩ. කොහෙද මේ මිනිස්සයා හිටියා කියලා මට උදව් අපදව්වක්වත් තියෙන එකක් ඈ. උදෙන්ම මල්ලේලන් තොවිල් නටන්න යනවා. යක්කු අල්ලනවා. ඊට පස්සේ රෑ දෙකට හරිය ගෙට එනවා. මං එපා උදේ ඉඳන් මේ වගේ ඔට්ටු වෙන්න. ඔය අල්ලන යකෙක්වත් බැඳගෙන වැඩට තියාගන්නවත් මේ මිනිස්සයාට හිතක් පහළ වෙන්නේ නෑනේ අම්මපා. ඉතින් ටිකිරි බණ්ඩේ නිදහසේ ඉන්න වෙලාවක් බලලා මැනිකා ඔන්න කතාවට වැටුණා. මහත්තයෝ මං ඉතින් උදේ නැගිට වෙලාවෙ ඉඳන් රෑ බෝ වෙනකම් එක උස්මට වැඩ. රෑ වෙද්දි අතපය කැක්කුම් දෙනවා. කවුරු හරි උදව්වටවත් හිටියා නම් මට නිස්කංශ වෙන්න තිබ්බා. ඔය උදේ හවාල්වල යකෙක්වත් නැද්ද අපිට බැඳගෙන වැඩක් පොලක් කරගන්න? ඔය ඒ කාලේ ඉන්න කට්ටඩාලා යක්කු බැඳගන්නවා වැඩ ගත්තේ. ඉතින් අපිට බැරි මොකද? මැනිකා ඔයට අමු කැවිලාද? ඔය හිතන්නේ යක්කුත් එක්ක ගනුදෙනු කරන එක සෙල්ලමක් කියලා. යක්කු එක වසන්න ඉච්චර ලේසි නම් මොකට අපි උන් අල්ලන් බෝතල් වල දාලා හිර කරන්නේ. අනික මේ ගේ කෑල්ල අස්පස් කරලා තියෙන දෙයක් දෙන්නත් එක්ක උයාපියලා ඉන්නනවා තියෙන්නේ. අනික දරුවේ මල්ලෙක් ඉන්නවා කියලා මොනවද උච්චර යකෙක් බදලා ගන්න තියෙන වැඩ? මැනිකාගේ මේ යෝජනාවට හැම වෙලාවෙම ටිකිරි බණ්ඩේගේ උත්තරේ උනේ ඔන්න ඕක. ඉතින් මැනිකාගේ කම්මැලිකමත් එන්නම වැඩි වුණා. කොයි තරම් ඇවිටිලි කරත් ටිකිරි බණ්ඩේ හාමිනේගේ මේ යෝජනාවට නම් කැමති වුණේ නැහැ. ඔය අතර එක දවසක් ටිකිරි බණ්ඩේ ලොකු කට්ටඩි රාළෙක් ඈත ගමක තොවිලයකට ගියා. ඒ ගමේ කරදර කර හිටපු යකෙක්ව අල්ලන්න. එත්ති ගොඩාක් රෑබෝ වුණ හින්දා යකාව දාපු බෝතලේ යහක් කරන්න බැරි වුණා. ඉතින් ලොකු කට්ටඩි රාළේ යකා වුණ බෝතලේ ටිකිරි බණ්ඩේට ගෙදර අරන් යන්න දීලා ඊළඟ දවසේදී ආපහු අරගෙන එන්න කියලාත් කිව්වා. ටිකිරෝ අපේ මායියාගේ අයියන්දිගේ ගෙදර පොඩ්ඩක් නවතිනමු. මේ ගෙවල් වලට යක්වර යන්න බෑනේ. ඒ හින්දා ඕක අද උඹ ගෙදර අරන් පාඩියන්. ඔය මහ භයානක යකෙක්. ඕක පරිස්සම් කරන් අනිත් දවසේ උදේම අරන් වරින් ඈ. ඔන්න ඉතින් බෝතලෙත් අරන් ටිකිරි බණ්ඩේ රෑ බෝ වෙලා ගෙදර ගියා. පරිස්සමෙන් යකා වුණ බෝතලේ ගෙදරින් තිබ්බා. මේක දැකපු මැනිකාගේ මූණේ මලක් පිපුණා. ඔන්න ඉතින් අද තමයි හොඳම දවස කියලා හිතපු මැනිකා පුරුදු විදිහටම ටිකිරි බණ්ඩේට කරදර කරන්න පටන් ගත්තා. අනේ මැනිකේ මේ ඔය කියවිල්ල නතර කරන්න. කිව්වනේ මම. ඕක යක්කු එළියට ගන්න බෑ එහෙම. අනික මේකම මං අනිත් දවසේ ගුරුනාස් ළඟට අරන් යන්නත් ඕනේ. කෙනේද මේ මිනිස්සයා? කිව්වේ නම් කොහොමද? කැන්දන් එන්න කලින් රජ්‍ය සැප දෙන්නම් කිව්වා. දෙයනේ ඒකට මොකද උදේ ඉඳන් රෑ වෙනකල් මම වැඩ. ඔහේ නෙවෙයි මේව කරන්නේ. මං එපා මේව කොට්ටු වෙන්න. අද නම් මේ අකාව බැඳලා වැඩට ගත්තේ නැත්තම් අම්මට මම හිත උදේ ගෙදර යනවා.
අන්තිමේදී මැනිකගේ කියවිල්ල අහගෙන ඉන්න බැරිම තැන ටිකිරි බණ්ඩේ දන්න සූත්‍ර කියලා යකා වොන්න එළියට අරගත්තා. ලොකු ගුරුන්නාන්සේ කියලා දුන්නු මන්තර ටික එහෙම කියලා යකාව ගානට හීලෑ කරගත්තා. ඕන්නේ යකෝ. බාදේ ඉතින් මගේ බාරේ ඉන්න ඕනේ. මේ ගෙදර දොරේ වැඩ ටික කරගෙන හොඳ කල්කිරියාවෙන් ඉන්න ඕනේ. හොඳද? ඕ ඒ ගුරුනාසී මං උඹලා කියන ඕනෑම දෙයක් කරලා දෙන්නම්. හැබැයි මම රැට නිදා ගන්නවා. ඒ වෙනකන් එක දිගට මට වැඩ දීපල්ලා. එහෙම නැති වුණොත් මේ බන්ධනේ මං නිදහස්. ඒ කියන්නේ උඹලගේ ජීවිතත් නැති කරලයි මං නවතින්නේ. ඔන්න ඊළඟ දවසටත් ඉර පෑවුවා. ටිකිරි බණ්ඩේ ශාන්ති කර්මයක වැඩ වගේකට එහා ගමට යන්න පිටත් වුණා. මැනිකත් වෙනදට වඩා හරිය ආසාවෙන් අවදි වුණා. උදේ ඉඳන්ම යකාට ගෙදර වැඩ දීලා මැනික හොඳට නිදාගත්තා. ගියපයින්න මොකද මේ ආපහු? අර පහළ වත්තේ කෑල්ල කොටලා මඤ්ඤොක්ක දන් ටිකක් හිටවන්න කිව්ව නේද මං? දැන් ඒක කරලාද ආවේ? අනිත් වත්තත් කෙටුවා මඤ්ඤොක්ක දනුත් හිටෙව්වා. ඒක් මනින් වැඩක් කිව්වොත් හොඳා. නැත්තම් ඉතින් දන්නවනේ. දෙයි හාමුදුරුවනේ මම දැන්නේ මේ වත්ත පහළ කොටන්න කියලා මේ ආවේ. ටින්ගිත්තක් ඇහැ පියා ගන්න බැරි වුණා. මගේ දෙයියනේ මන් දැන් මොකද කරන්නේ? ආයේ මේ යකාට දෙන්න වැඩක් නැහැ. වැඩ නොදුන්නොත් ඉතින් යකාගේ බඩේ තමයි මට ඉන්න වෙන්නේ. අර උන්නේ හේන කල්ලත් මොනවා හරි වැඩ ටිකක් දීලා තියාගන්න වෙනවා. ඉතින් ඉර බහින කල්ම මැනිකා එක දිගට යකාට වැඩ දුන්නා. එහෙ බලලා මෙහෙ බලද්දි යකා ඒ වැඩ සේරම කරලා. මැනිකා ඇඟේ ලේ නැතුව ටිකිරි බණ්ඩේ එනකල් බලන් හිටියා මේ වෙච්ච වින්නහිය කියන්න. දැන් ඉතින් මක් කරන්නේ? ඔය ටික තමයි මම කට කරන එක කිව්වේ. දැන් ඉතින් යකා බඳගත් වගේ ඉන්නයි තියෙන්නේ. ඔයට ඉතින් වෙන වැඩකුත් නැහනේ. අනේ මහත්තයා ඒව කියන්න එපා. අනික දැන් වෙච්ච දේවල් වෙලා ඉවරනේ. ඔයා දන්නේ අද වෙච්ච දේවල්. මේ යකාට කොච්චර වැඩ දුන්නත් මේ බලත් ඒවල් කර කරලා. ඔය හැටියට කොහෙන්ද අප්පා දෙන්න වැඩ? තව ටිකෙන් මේ යකා මාවත් කනවා. මම කිව්වනේ මේක මහ දරුණු යකෙක් කියලා. ලොකු ගුරුනාන්සේට මේක අවබෝධලේ දාගෙන අමාරු වුණා. මට නම් බෑ ආපහු මේක අවබෝධලේට දාන්න. මම ගිහින් ලොකු ගුරුනාන්සේව ඉක්මනට එක්කනන් එන්නම්. යකාට රෑබෝ වෙනකොට නිින්ද යනවනේ. ඉතින් මේ යකා නිදි අතරේ ටිකිරි බණ්ඩේ හනිකට ලොකු කට්ටඩි රාලගේ ගෙදරට ගියා. ඒ වෙද්දී ගෙදර හිටියේ කට්ටඩි රාලගේ හාමිනේ විතරයි. ටිකිරේ මොකෑ මේ හදිස්සියෙම? ලොකු ගුරුන්නාන්සේ අපේ අයියන්ඩි එක්ක හදිස්සියෙම දුර බැහැරක ගියා. ටිකිරේ මලේ ආවම කියන්න කීවා අර බෝතලේ දවස් දෙකක් විතර පරිස්සම් කරලා තියාගන්න කියලා. ලොකු කට්ටඩි රාල නෑ කියලා දැනගත්ත ටිකිරි බණ්ඩේට හීන් දාඩිය දැම්මා. දැන් මේ යකාට මොකද කරන්න කියලා ටිකිරි බණ්ඩේට හිතා ගන්නවත් බෑ. අයියෝ තව දවස් දෙක තුනක් හිටියොත් නම් මේ යකා මහා විනාශයක් කරන්නේ. මොකක් හරි දෙයක් කරලා කල්පනා කරන්න ඕනේ. ඔන්න ඉතින් එදා රෑ පුරාම ටිකිරි බණ්ඩේටවත් මැනිකටවත් නිින්දක් නම් ගියේ නෑ. මැනික කල්පනා කළේම තමන් මේ කරගත්ත මෝඩකම ගැන. ටිකිරි බණ්ඩේ කල්පනා කළේම දැන් මේ යකාගෙන් කොහොමද බේරෙන්නේ කියන එක ගැන. ඉතින් බයෙන් සැකෙන් ඊළඟ දවසටත් ඔන්න ඉර පෑවුවා. අපේ මහත්තයා ඕන් දැන් අර මල යක්ෂයා වැඩක් ඉල්ලන් එයි. ආයේ ඇඳිරි වැටෙන කල්ම මේ ලෝකේ නැති වැඩ ඉල්ලනවා. මේ බලද්දි මේ යකයි ඔක්කොම කරලා ඉවරයි. මැනිකා බොබයිනෝ හිටන් මම උගන්නනවකට යසපාඩම. කලින් දවසේ වගේම යකා ගෙදර සේරම වැඩ ටික ඉවර කරලා තව වැඩ ටිකක් ඉල්ල ගන්න හාමිනේ ළඟට ආවා. ඔන්න අද වැඩ දෙන්න හිටියේ ටිකිරි බණ්ඩේ. ටිකිරි බණ්ඩේ හාමිනේගේ කෙස් රොදක් කඩලා යකාට දුන්නා.
දැන් ඉතින් ඔය කෙස්ටද දිගෑරලා දියම් බලන්න. වැඩි වෙලාවක් එහෙම ගන්නව නෙවෙයි. තව තියෙනවා වැඩ කරන්න. ඉතින් යකා එහෙ බැලුවා මෙහෙ බැලුවා මොන විදිහකින්වත් බැරි වුණා මේ කෙස් රොද දිග අරගන්න. මේ කිස්සොද දිගාරින්න වරුව කොට්ටුනා වෙන මොකවත් ක්‍රමයක් නැද්ද අප්පා? හරි එක විදිහක් තියෙනවා. ඌන් උණුබට ඒක පුරුක් අසින් දාලා දිගෑරලා බලපන්. මේ ඉක්මන් කරපන්. වැඩ තියෙනවා තව කරන්න. ඊට පස්සේ යකා උණ බටේකටත් කෙස් රොදේ දාලා බැලුවා. කොච්චර උත්සාහ කරත් මේ කෙස් රොදේ නෙවෙයි දිග ඇරුනේ. වැඩේ බුඩුවා කරත් මේක කිලි කරන්න විදිහක් නෑලේ අප්පා. මං හිතේ මේ උඩබට ඇදයිද කොහෙද? මේ යකු තව එක විදිහක් නම් තියෙයි. කෙස් රොද ගින්නට තියලා රත් කරපන්. රස්නෙට ඇදෑරලා ඒ ලස්සනට. ඊට පස්සේ ටිකිරි බණ්ඩේ කිව්ව විදිහටම යකා කෙස් රොදේ ලිපට අල්ලලා පරිස්සමට රත් කරා. ගින්දරට කෙස් රොදේ පිච්චිලම ගියා. යකා හැම තැනම බැලුවා කෙස් රොදේ කොහෙද කියලා. යකාට කෙස් රොදේ හොයාගන්න බැරි වුණා. දැන් ඉතින් ඔය කෙස් රොද නැතුව නම් බෑ. විගහට ගිහින් හොයාගෙන වරින්. සුලංගු නොවි වරින් තව වැඩබල තියෙනවා කරන්න. යකා විගහට කෙස් රොදේ හොයන්න දිව්වා. ඉතින් හැමදාම යකා ගෙදරතොර වැඩ ඉක්මනින් ඉවර කරලා කෙස් රොදේ හොයන්න පටන් ගත්තා. රෑ වෙනකල්ම කෙස් රොදේ හොයලා රෑ වෙද්දි මහන්සියටම යකා නිදාගත්තා. ඉතින් කවදාවත් යකාට කෙස් රොද හම්බුනේත් නැහැ. යකාට වැඩක් නැති වුනේත් නැහැ. ඔන්න ඔහොම තමයි ටිකිරි බණ්ඩේ නුවණක්කාර විදිහට මේ යකාගෙන් ගැලවුනේ. එහෙනම් ආයෙ ලස්සන කතාවක් එක්ක අපි ආයෙ හම්බ වෙමු. එතකල් channel එක subscribe කරලා තියාගන්න.